හොඳයි පුතේ අපි මේනොට 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා කියන්නේ මොකද්ද? පරිමේය අපරිමේය කරණි අකිල කරණි සියල්ල කතා කරා. කරණි ඉක්ුත් කිරීම අඩු කිරීම කතා කරා. ගුණ කිරීම බෙදීම කතා කරා. හරය පරිමේය කිරීම කතා කරා. අපිට තියෙනවා දැන් මෙන්න මේවා යොදාගෙන පොඩි ගැටලු ටිකක් විස්තර ගන්න. කොහොමද මේ වැඩේ පහසුවෙන් කරන්න කියලා. මේ බලන්නකෝ. හරි. දැන් අපිට කියනවා පුතේ පහ බෙදීම වර්ගමූල 2. ඔය උත්තරේ හොයන්න කියලා. හරි. හැබැයි ඔක හොයන්න අපිට දීලා තියෙනවා වර්ගමූල 2 සමානයි 1.4 4 ලෙස ගන්න කියලා. ඕක අරම ගාන හදන්න කියලා කියනවා. හරිද? දැන් අපි කරන්න වෙන්නේ මේ පහ බෙදීම වර්ගමූල 2ට 1.4 4 ආදේශ කරනවා. දැන් පහ මේකෙන් බෙදන්න ඕනේ. දැන් මේක බෙදන්න මලාට කරන්න බෑ ඔයාලට. කැල්ලකින් ගහලා බෙදුව හැකි. නේ අපි දරුවන්ගෙන් 80% විතර මේක බෙදන්න බෑ. මේක දැම්ම අම්මෝ කියලා ඉතින් එන්න විකාරයක් නේ. හරි. ඒකට අපි වෙන මේක කරන් තියනවා. ඉතින් මේක මෙහෙම බෙදන්නත් පුරුදු වෙන්න ඕනේ. 11 ඉන්න ඔයාලට නම් පුළුවන් වෙන්න ඕනේ පුතේ. හරිද? මම යෝගයක් මතක් කරලා දෙන්නම්. හරේ දශම තියෙනවා දශම අයින් කර ගන්න ඕනේ. හරේ දශම ස්ථාන 3ක් තියෙනවා. ඒක අයින් කරන 1000න් ගුණ කරනවා. එහෙනම් ඉර උඩත් 1000න් ගුණ කරන්න ඕනේ. එතකොට ඉර උඩ උත්තරේ එනවා 5000යි කියලා. ඉරයට එනවා 1414යි කියලා. එහෙනම් 5000 1414න් බෙදන්න ඕනේ. හරිද? 1414 කීයක් තියෙනවද 5000ට? 3යි. 3 වර 4 12 දෙක තමයි එකක් ඉතුරුයි. 3 3 1යි 4යි. 3 4 12 දෙක තමයි එකක් ඉතුරුයි. 3 3 1යි 4යි. 10න් දෙකක් 8යි 5යි 7යි. දශමයක් තියලා ගන්නවා බිඳුවක්. 7580ට 1414 කීයක් විතර තියෙනවද? පහක් විතර තියෙනවා. 5 4 20 බිඳම දෙකක් ඉතුරුයි. 5 5 6 7යි. 5 4 20 දෙකක් ඉතුරුයි. 5 6 7යි. දැන් අඩු කරනවා. දැන් ගන්නවා බිඳුවක්. දැන් 5100ට කීයක් තියෙනවද කියලා බලනවා. ඒත් තියෙන්නේ 3යි. 3 වර 4 12 දෙක දැම්ම එකක් ඉතුරුයි. 3 වර 1 3 1යි 4යි. 3 වර 12 දෙක දැම්ම එකක් ඉතුරුයි. 3 වර 1 3 1යි 4යි. 10න් දෙකක් 8යි 5යි. 858යි. ඊට පස්සේ 8580 කීයද කියලා බලනවා. ඔන්නම බලනවා. අපිට උත්තරය ආව සාමාන්‍ය කීයේ 3.5යි 3ක් කියමුකෝ අපි. ඔන්න උත්තරය ආව ඈ. 3.5යි 3 මත තියාගන්න. 3.5යි 3යි. ඒතර 11 ඉන්න ඔබ ඔහොම බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ. ඒ ගැට ඒ ශක්තිය ගන්න. හරි. බෙදන්න දන්නේ නැත්තම් WhatsApp දාන්න. අනේ සර් මම බෙදන්න දන්නේ නැහැ සර් මට උගන්වන්න පුළුවන්ද කියලා. උගන්වන්නම් පුතේ. බැරි උන්ට තමයි උගන්වන්න පුළුවන්. පුතේ පුළුවන් අයට උගන්වන්න ඕනේ නැහැ. උන් ටික යන උඩට. බැරි උන් ටික ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕනේ. ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. මේක ගේමක් ගහලා උඩට එන්න ඕනේ පුතේ. හරි. right. එහෙනම් ඔන්න මෙයා සුළු කරද්දී අපි පෙර දැනුම අපි ඉගෙන ගත්ත පුතේ හරය අපරිමේය නම් පරිමේය කරන හැටි. ඉරයට වර්ගමූල නම් ඒක අයින් කරන හැටි. කොහොමද කියන්නේ? හරයත් ලවයත් එම වර්ගමූල සංඛ්‍යාවම ගුණ කරන්න. හරයත් ලවයත් එම වර්ගමූල සංඛ්‍යාවම ගුණ කරන්න. පහ ගුණ කරනවා මූල දෙකෙන් 5යි මූල 2යි. මූල දෙකෙන් ගුණා මොකද පුතේ උත්තරේ? නිකන් 2යි. අන්න. මූල දෙකෙන් ගුණාම නිකන් 2යි උත්තරේ. ඔන්න උත්තරයක් ආවා අපිට. දැන් හරය පරිමේය නැහැ. sorry හරය අපරිමේය නේද? හරය පරිමේය කරා. මෙතන අපරිමේයයි දැන් පරිමේය නැහැ. හරිද? මේ අපරිමේයයි දැන් පරිමේයයි. අපරිමේයයි පරිමේයයි. හරි. දැන් බලමු අපි මේ ගාන හදලා. මේකේ තේරුම් පුතේ 5 ගුණ කරන්න වර්ගමූල දෙකෙන් බෙදන්න දෙකෙන්. වර්ගමූල දෙකේ අරකන උත්තරේ. එහෙනම් මෙන්න බලන්න මම ගාන හදනවා. 5 ගුණ කරන 1.41 න් බෙදනවා දෙකෙන්. උඩ කරලෙමු. 5 4 20 බින්දම දෙකක් ඉතුරුයි. 5 5යි 6යි 7යි. 5 20 බින්දම දෙකක් ඉතුරුයි. 5 7යි. දශම ස්ථාන 3යි. දැන් බෙදනවා දෙකෙන්. 4 දෙකේවත් 3යි. එකක් ඉතුරුයි. 10 දෙකේවත් 5යි. 4 දෙකේවත් 3යි. එකක් ඉතුරුයි 10 දෙක 5යි. බලන්න උත්තරය ඇවිල්ලානේ.
එහෙනම් අපි පුතේ නහය මෙහෙම අල්ලනකට ලේසි නිකන් මේ කකුල වටෙන් අතේවලා නහය අල්ලගෙන ලේසි. ඒකට තමයි අපි ගණිතය ඉගෙන ගන්න. අපි ගණිතය ඉගෙන ගන්න අපේ ජීවිතයේ එදිනෙදා හම්බෙන ගැටලු සාර්ථකව නිවැරදිව ඉක්මනින් විසඳා ගැනීම සඳහා. එහෙනම් ගණිතයෙන් ඉස්සරහට යනමු ජීවිතය සාර්ථක කරගන්නවා. හරිද? right. එහෙනම් ඔන්න අපි ඒවා යොදාගත්ත තැන්. හරිද? දැන් ලස්සන තැනක් තියෙන බලන්නකෝ. දැන් මේක මාරුම ලස්සනයි. 3 උත්තරේ 1.732 කියන්නකෝ. අපිට ඕක දීලා අපිට කියනවා ඔන්න ඔගේ උත්තරේ හොයන්න කියලා. අපිට කරන්න වෙන්නේ වර්ගමූල 3ට මෙයා දාලා එක මේකෙන් බෙදන්නනේ. ඔක කරන්න බෑනේ. ඒ බලන්න පුතේ. හරේ වර්ගමූල ඉවත් කරගන්නේ කොහොමද පුතේ? හරයත් ලවයත් දෙන්නම m වර්ගමූල සංඛ්‍යාව අපරිමේය කොටසෙන් ගුණ කරලා. එක මූල 3ෙන් ගුණනහම 1යි මූල 3යි. හරිද? 1යි මූල 3 අපිට මූල 3යි කියලා ලියන්න පුළුවන් නේ. මූල 3 ගුණනහම නිකන් 3යි. අන්න උත්තරේ. දැන් මූල 3ේ උත්තරේ 1.7යි 3යි 2 ඒක බෙදනවා අපි 3ෙන්. ඒක බෙදන්න පුළුවන් අපිට. එකට 3 ඒවා නෑ බිංදුවයි දශම 14 3 ඒවා 5යි 5 3 15යි 2ක් ඉතුරුයි 23ට 7යි 21යි 2ක් ඉතුරු 22ට 7යි. නම් බෙදාගෙන පුළුවන්. පැහැදිලි නේද? හරි එහෙනම් අපි ඔන්න හරි පහසු වෙන්න. දැන් බලන්න මේ ගන්න. දැන් මේක හරිම ලේසි. ඒ වань 3 යට මූල 3යි. 3ත් ගුණ කරනවා මූල 3ෙන් මූල 3ත් ගුණ කරනවා මූල 3ෙන් 3යි මූල 3යි මූල 3ෙන් ගුණනහම නිකන් 3යි මූල 3ෙන් ගුණනහම නිකන් 3යි දැන් මේ තුනට මේ මූල 3 කැපෙනවා මේ තුනට මේ 3 කැපෙනවා එහෙනම් මූල 3 ඉතුරුයි මේ මූල 3 කියන්නේ අර උත්තරේ තියෙන පුතේ 1.7යි 3යි 2යි එහෙනම් මෙයාගේ උත්තරේ 1.7යි 3යි 2යි හරිද? එහෙනම් තාත්වික සංඛ්‍යා පාඩමේ ඉගෙනගත්තු දැනුම ওই විදිහට අපිට යොදා ගන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් ඔන්න 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරා. අපි දෙවෙනි පාඩම සමග හම්බෙමු. හරිද? මාත් එක්ක එකතු වෙන්න ඕන කට්ටිය, සම්බන්ධ වෙන්න ඕන කට්ටිය, අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඕන කට්ටිය. හරිද? WhatsApp message එකක් දාන්න පුතේ. හරි. එහෙනම් සුබ දවසක් වේවා.